ඔබ ක්ලීනින් ඉන්ඩස්ට්‍රිය කියලා අතෑරියේ නැහැ. අපි සමහරුන් ඔක අර වෘත්තීයභාවයේ දන්නේ නැති ගොඩාරියක් අය රැකියාවේ බලන්නේ තනතුර. බුද්ධි ඔයා කිව්වා වගේ අර තමන්ගේ අම්මලගේ තාත්තලගේ හිත රිදවන්නේ නැතුව ඕස්ට්‍රේලියාවට ආවා. මම ගේම ගැහුවේ මෙහාට ඇවිල්ලා මෙහෙම තමයි. ඒක නිසා ඕක බැරි එකක් කරගන්න එපා. ක්ලීනින් කියන අංශයට තමයි මම සම්බන්ධ වුණේ. පබ්ලික් টয়ලට් ක්ලීන් කරන්න තමයි මට හම්බුනේ. කවුරුත් හංගන්න දෙයක් නැහැ. මං හිතන්නේ හංගන්න ඕන ඒක බොරුවක්. මං ආසත් නැහැ. මං හරි ආඩම්බරෙන් කියන්නේ. පාලිත කිව්වා වගේ මේ වැඩසටහන බලන තවත් රට යන මල්ලි කෙනෙකුට නංගි කෙනෙකුට මං හිතනවා මගේ කතාව ලොකු දෙයක් වෙයි කියලා. රියල් ස්ටෝරි එකක්. ඔයාලා අවසානට යනකොට තේරෙයි කොහොමද මම මේක ඇචීව් කරේ කියලා. සොද්දොත් එක්ක සටන් කරලා මේ තැන ඉන්නවා කියලා කියන්නේ ශ්‍රී ලාංකිකෙක් වශයෙන් හදපත්ලෙන්ම ආඩම්බරයි. ආයිබෝවන් SLS Speak face to face with lawyer පාලිත වැඩසටහන යටතේ අපිත් සමග සම්බන්ධ වෙලා සිටින ඔබ ඉතාමත්ම ආදරයෙන් මෙහි මොහොතේ පිළිගනු ලබනවා. අපි කොහේ ලෝකේ සංචාරය කළත් ඇවිද්දත් අපේ රටේ ශ්‍රී ලාංකිකයෙක් පුරවැසියෙක් අපි සරලව කිව්වොත් අපේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් ඕනම තැනක ඕනම ශ්‍රේෂ්ඨක පෙරමුණේ අරන් ඉන්නවා. මම අද සම්බන්ධ වෙලා තියෙන වැඩසටහනේ මම හිතන්නේ කතා නායකයා අපි කවුරුත් දන්නවා අපි හීනයක් තියනවා උසස් අධ්‍යාපනයට එහෙම නැත්නම් අපේ ස්ත්‍රීය පදිංචියට සඳහා යන්නට තාමත්ම ආස කරන රටක් තියෙනවා. ඒ තමයි සුන්දර කැංගරු දේශය ඕස්ට්‍රේලියාව. මෙතන අපේ රටේ ඉඳන් සතපු දහස් ගණනක් ඈතින් තිබෙන මේ සුන්දර දේශයේ ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියාවේ මම හිතන්නේ ක්ලීනින් ඉන්ඩස්ට්‍රිය ගත්තොත් එහි පෙරමුණේ ඉන්න අපේ රටේ කොල්ලෙක් ගැන කතා කරන්න තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ කතාවේ මම හිතන්නේ අනිකුත් කතා නායකයෝ එක්ක බැලුවහම ලොකු වෙනසක් තියෙනවා. ඒකයි මම අද මේ අපේ ආරාධිතය අපි සමග සම්බන්ධ කරගන්නේ. ඒකට විශේෂ හේතුවක් තිබෙනවා. අපේ රටේ ශ්‍රී ලාංකික 300කට අධික ප්‍රමාණයකට රැකියාව දීලා වාහන 50කට වැඩිය තමන් සතුවේ තියෙන දීපල වත්කම් මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මිලියනපතියෙක් කියලා කිව්වොත් මං නිවැරදියි. මේ කතාවේ මං හිතන්නේ ඔහුගේ ගමන අර රෝසමල් යහනාවක් මත ආපු ගමනක් නෙමෙයි. බොහෝම කම්කටොළු දුක්බර මං හිතන්නේ බාධක මාධ්‍ය ඇවිල්ලා උට වරක මං හිතන්නේ තමන්ගේ ජීවිතය විනාශ කරගන්න හිතෙනවා. තවත් වරක මේ සියල්ල දමලා ගාලා නැවත ලංකාවට යන්න හිතෙනවා. මොහු ලංකාවට ඉඳන් ඕස්ට්‍රේලියාවට එන්නේ අර අනිත් අය වගේ උසස් අධ්‍යාපනයට පදිංචියට එන ගමනක් නෙමෙයි. මොහු ඒ සඳහාම වූ සුවිශේෂී හේතුවක් තියෙනවා. මේ සියලුම දේවල් ගැන කතා කරන්නට මං හිතන්නේ අද කතානායකයා ගැන නමින් හඳුනා දෙන්නට ඉස්සෙල්ලා බ්‍රයිට් මාර්ක් ගෲප්ගේ අධිපති මං හිතන්නේ අපි සමග සම්බන්ධ වෙලා ඉතිනවා. අපි ඔහු සමග කතා කරමු. අපි ඔබගේ සම්පූර්ණ නමත් එක්කම පටන් ගමු. මගේ සම්පූර්ණ නම බුද්ධික සම්පත් මුණසිංහ. පළමුවෙන්ම මේ අවස්ථාව දුන්නට බොහොමත් ස්තුතියි කියලා කියන පාලිතට. හරි බුද්ධි එහෙනම් ඔබ SLS Speak face to face with lawyer පාලිත වැඩසටහන ඉතාමම ගෞරවයෙන් මෙහි මුති පිළිගන්නවා. ඔබතුමාට ආයිබෝවන් කියලා කියනවා. ආයිබෝවන් පාලිත. බුද්ධි ඇත්තටම මම බුද්ධි ගැන වැඩසටහනට යන්න ඉස්සෙල්ලා මම කැමතියි ඔයාගේ පෞද්ගලික ජීවිතේට පොඩ්ඩක් හරවස්සලා ගන්න. දැන් ඔබගේ සම්පූර්ණ නම කිව්වා, අම්මා තාත්තා ඉපදුන ප්‍රදේශ ගැන කිව්වොත්? ඔව් කෙටින්ම කියනවා නම් ඉතින් මම ගමේ කොල්ලෙක් තමයි. මම හැදුනේ වැඩුනේ බොහොම ග්‍රාමීය පරිසරයක. අම්බලන්තොට කියන පොඩි ගම්මානයේ තමයි දකුණු පළාතේ අම්බලන්තොට කියන ගම්මානයේ තමයි මම හැදුනේ වැඩුනේ. අදටත් මම බොහොම ආදරය කරන ඒ පරිසරයට ඒ වටපිටාවට අදටත් බොහොම ආදරේ. මගේ අම්මගේ තාත්තගේ නම මම මතක් කරනවා නම් මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ සම්පූර්ණ නම සුනිල් ජිනදාස මුණසිංහ. මගේ අම්මගේ නම චන්ද්‍රා මුණසිංහ. කොහෙද පාසල් ගියේ බුද්ධි? පාසල් ගියේ ගමේ ඉස්කෝලේකට තේරපුත්ත මධ්‍ය මහාවිද්‍යාලයට තමයි මම පාසල් ගියේ. පවුලේ විස්තර මම හිතන්නේ මෙහි බිරිඳ දරුවෝ ගැනත් අපි කිව්වොත් මම හිතන්නේ වැඩසටහනට ගරුත්වයක් වශයෙන් ඔබගේ ගම පිළිබඳව මගේ බිරිඳ තුෂාරි මගේ ගමනට ලොකු හයියක් වුණු කාන්තාවක් තමයි මේ කතාවේ කිව්වොත් කතා නායකයා අතර මම මේ බිරිඳ ගැන මම පස්සේ කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ එතකොට තුෂාරි එතකොට මට ඉන්නවා දුවෙකුයි පුතුකුයි. දුව අවුරුදු 21ක් වෙනවා දැනට යුනිවර්සිටි යනවා. එයා මෙඩිසින් සම්බන්ධව වැඩිදුර අධ්‍යාපනය කරනවා කර්ටින් යුනිවර්සිටි එකේ. මගේ පුතා කීත් මුණසිංහ එයා ක්‍රිකට් වලට බොහොම දක්ෂ ක්‍රීඩකයෙක්. එයා දැන්ට අවුරුදු 19ක්. ඉතින් එයා ගිය අවුරුදු ඉස්කෝලේ ඉවරයි. තාම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. මම ඇත්තටම බිරිඳ ගැන පස්සේ කතා කරමු කියලා කියේ බුද්ධි මම අර ඔයාගේ කතාව ගැන හඳුන්වා දෙනකොට ඔයාගේ කතාව පිටපස්සේ ඉන්නවා යෝධ බල යෝධ ශක්තිය තියෙන කාන්තාවක්. මම ඒකයි පස්සේ කතා කරමු කියලා කිව්වේ. එතකම් බුද්ධි දැන් මම අර හඳුන්වා දීමේදී කිව්වා ඔබ අර සාමාන්‍ය ශ්‍රී ලාංකික තරුණෙක් ඕස්ට්‍රේලියාවට එන්නේ උසස් අධ්‍යාපනය හදාන්න. එහෙම නැත්නම් කොහොම හරි රැකියාවක් කරලා ස්ථිර පදිංචි වෙන්න. නමුත්
ඔබ ආවේ එහෙම ගමනක් නෙමෙයි. අපි ඒ ගැනීම අපි මේ වැඩසටහන ආරම්භ කරමු. ඔය ඇත්තටම මම ආවේ සම්පූර්ණ වෙනස් ගමනක්. අදට ඉතින් මං ගැනම මතක් කරලා බලනකොට ඒක ටිකක් නිකන් ෆිල්ම් එකක් වගේ කාටුන් එකක් වගේ රියලිටි එකේ නැද්ද කියලාත් හිතෙනවා. ආපු ගමන කියනවා නම් මගේ වයිෆ්, මගේ නෑනා, මගේ අම්මගේ අයියගේ දුව තමයි මං කසාද බැන්දේ. ඉතින් ඒ කාලේ පොඩි විරෝධයක් වගේ අපේ දෙමව්පියන්ගෙන් තිබුණා. ඒක ඇත්තටම ඥාති සහෝදරිය. ඥාති සහෝදරිය. ඉතින් ඥාති සහෝදරිය නිසා තමයි අපිට ගොඩක් මේවා අපේ අම්ම නර්ස් කෙනෙක්. ඉතින් ඒවත් එන ළමයි හදනකොට එන කොම්ප්ලිකේෂන් මත ඒ මත තමයි ගොඩක්ම විරෝධයක් ආවේ. අපි හිතුවා ඉතින් අපේ තාත්තා හරි දැඩි මතධාරී එහෙම එක්කෙනෙක්. එයා බිස්නස් කරපු එක්කෙනෙක්. තාත්තගේ ආభాෂ මට ගොඩක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි මට මූලික වුණේ. මට ඕනුණා දෙමව්පියන්ගෙත් හිත නොරිද්දව අපි බේසිකලි කියනවා තමන්ගේ අම්මගේ අයියාගේ දුව කොහොම හරි විවාහ කරගෙන අම්මලා තාත්තලාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව වෙන දේශයකට ගිහිල්ලා අපි දෙන්න හොඳින් පවුල් කනවා කියන එක තමයි ඕන උනේ. එතන හිටියේ. එතන අපේ සිංහල සංස්කෘතියේ තියෙනෝනේ අර තමන්ගේ ඥාති සහෝදරයක් විවාහ කරගත්තොත් දරුවෝ අංග විකල වෙනවා වගේ මතයක් තියෙනවා. මම සාධාරණීකරණය කරනවා නෙමෙයි බුද්ධි. මම හිතන්නේ ඒ ප්‍රශ්නේ තමයි බුද්ධිට ආවේ. මට ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි. ඉතින් සමහර තැන්වල ඒවා හරි ගිහිලා තියෙනවා. විශේෂයෙන් අපේ අම්මා නර්ස් කෙනෙක් නිසා. ඉතින් මේ ප්‍රශ්නේ ආවා. ඉතින් අපි තීරණය කරා එතකොට මේක කොහොමද විසඳන්න ඕන කියලා. ගොඩක් ඔයාලා මගේ කතාව අහනකොට ප්‍රශ්න විසඳමු දෙයක්ම තමයි තියෙන්නේ. මේකත් ඉතින් බේසිකලි අපි හොරාට පැනලා ඕස්ට්‍රේලියාවට ආවා. මොකද ඒක අපි බැලුවා. මමත් ඒ කාලේ තාත්තගේ බිස්නස් වලට සහයෝගය දීදී හිටියේ. මටත් වැඩිදුර අධ්‍යාපනය කරන්න ඕන කියලා තිබුණා. මට ගොඩක් හිතට ආසාවක් තිබුණා. මොකද මම O level කරලා මම ඊට පස්සේ ඉගෙන ගත්තේ නැහැ. මොකද අපේ තාත්තලා ඇත්තට ගමේ අර කියනවා නම් හොඳට හිටපු මුදලාල්ල. එයා අපේ තාත්තට ඉතින් අර කුසලාන වලින් පවා එයාගේ ඒ ව්‍යාපාර වලට සම්මාන වලින් පිදුම් ලැබලා තියෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලම හොඳට හැදුනා වැඩුණා දෙයියනේ කියලා. බුද්ධි ඔහොම ඇවිල්ලා මම ඔයාලට බාධා කරන්න පොඩ්ඩක්. මොකද නැත්තම් මේ වාගේ ඇත්ත කතාව තමයි ගන්න හදන්නේ. මොකද හෙට තවත් තරුණයෙක් ඔයා දිහා බලලා මේ ගමනේ ඉන්න සාර්ථක වුණොත් ඒක තමයි මේ වැඩසටහනේ face to face with lawyer පාලිත වැඩසටහනේ එකම අරමුණ. බුද්ධි ඔයා කිව්වා වගේ අර තමන්ගේ අම්මලගේ තාත්තලගේ හිත රිදවන්නේ නැතුව ඕස්ට්‍රේලියාවට ආවා. ඒ එනකොට දැන් IELTS කියලා තියෙනවා ඉංග්‍රීසි පාඨමාලාවක් කියලා. නමුත් මට දැන් ඔබ එක්ක මම දැනගත්ත විදිහට ඔබට ඒ මොහොතේ මම හිතන්නේ ඉංග්‍රීසි අපි ලැජ්ජ වෙන්න ඕනේ නෑ. ඉංග්‍රීසි ඇත්තටම කතා කරන්න බෑ. ඒකත් අපි පොඩ්ඩක් මතක් කළොත් මම හිතන්නේ මම හිතනවා මේක අහලා ගොඩක් කට්ටිය පස්සට යනවා මේ ඔය ඉංග්‍රීසි ප්‍රශ්න නිසා. මට නම් ඇත්තට ප්‍රශ්නයක් නැතිම දේ තමයි ඒක. අදටත් අපේ සේවක මණ්ඩලයේ ගොඩක් ඉන්නවා සමහර කට්ටිය ලංකාවෙන් ආපු කට්ටිය. ඒ අපහසුතාව. ඒකට මම මගේ කතාව කියනවා මල්ලි මම මෙහෙම තමයි ආවේ. මෙහෙම තමයි මම ගේම ගැහුවේ මෙහාට ඇවිල්ලා මෙහෙම තමයි. ඒක නිසා ඕක බැරි එකක් කරගන්න එපා. මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. මම ගමේ හැදුන වෙන්නේ ගමේ පාසලේ ගියේ. එතකොට මම තනිකර සිංහලෙන් තමයි ඉගෙන ගත්තේ. දැන් ඒ වගේම මට අවශ්‍යතාවය එනවා මට ඕස්ට්‍රේලියාවට යන්න. එතකොට මම තෝරගන්නවා මම ගමේ ඉඳලා යනවා කොළඹට එක්තරා ප්‍රයිවට් ආයතනයකට. ගිහිල්ලා මම ඒකේ ෆවුන්ඩේෂන් කෝස් එක කරනවා. ෆවුන්ඩේෂන් කෝස් එක කරන්නේ ඉතින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මට හරි අමාරුයි. ඒක මට කරන්න බෑ. මට සිංහලෙන් ඉගෙනගෙන මට ඉංග්‍රීසියෙන් මේ වැඩේ කරන්න බෑ කොහොමද. මම ගියා සති දෙක තුනක් විතර වැඩේ කොහොමද කරන්න කියලා බලන්න. ඒක හරියන්නේ නැහැ. මගේ බිරිඳ මම ඒතකොට කෝල් එකක් දීලා කිව්වා මේ තුෂාරි මේක හරියන්නේ නැහැ. මේක මට නවත්තන්න වෙනවා. ඉංග්‍රීසියෙන් වැඩේ කරගෙන යන්න අමාරුයි කියලා. වයිෆ් කිව්වා එතකොට එහෙමනම් ගිහිල්ලා කියන්නේ ඒ ආයතනෙට ගිහිල්ලා කතා කරන්න කියලා. මට ඒ හිටපු එක්කෙනාට ගිහිල්ලා මම කතා කරාම එයා කිව්වා ඉංග්‍රීසි නම් ප්‍රශ්නේ ඒකට මම පිළියමක් දෙන්නම් කියලා. එයා කරේ මම සබ්ජෙක්ට් 4ක් කරා සෙමිස්ටර් එකට. ඒ සබ්ජෙක්ට් 4ටම ක්ලාස් එක ඉවර වෙලා ඒ ළමයාට තියෙන්නේ මට එයාගේ නෝට් එක ෆොටෝකෝපි ගහලා මට දෙන්න. ඒක තමයි ආරම්භය. ඒක තමයි ආරම්භය. ඉතින් මම ඉතින් කොහෙන් පාඩම් කරන්නද ඉවර කරන්නද කියලා දැන මට මතකයි මම ඒ නෝට් එකම මම පාඩම් කරනවා. මුළු නෝට් එකම මට ඇහුණොත් මට කියන්න පුළුවන් ආයි එක දිගටම මට කියන්න පුළුවන් ඒ තරම් කොහොම හරි අවසානයේ එක සමත් වෙනවා. මම හොඳට සමත් වෙනවා. මට මෙහාට එන්න පුළුවනුත් වෙනවා. ඒ කතාවේදී මම තව කියන්න මගේ ඉතින් ඉංග්‍රීසි මම කොච්චර දුරට මම දියුණු කරගත්තද කියලා මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මට ඒතෙන්ට මම එනවා. මොකද මම ඔබට කතාව දන්නේ නිසා. දැන් පුතේ ඔයාගේ දැන් ඇවිල්ලා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවෙන් ඇවිල්ලා. ඔව්. එතකොට ඔබ දැන් මෙහි උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙනවා.
එහෙ පාඨමාලාව කරගෙන යනකොට ඔබට කොහොමද රැකියාවක් දැන් මේ ඇවිල්ලා කොහොමද දැන් මේ බිරිඳත් එක්කනේ ඇවිල්ලා ඉන්නේ. ඔව්. බිරිඳත් එක්ක ඇවිල්ලා මෙහි පදිංචි වෙලා ඉස්සරහ ජීවිතේ ගත කරන්න කොහොමද ආරම්භ කරන්නේ රැකියාව? ඕ ඉතින් මෙහාට එන ඕස්ට්‍රේලියාවට එන හැමෝම පටන් ගන්නවා වගේ පොඩි දෙයකින් තමයි පටන් ගන්න තියෙන්නේ. මට හම්බුනේ ඉතින් ක්ලීනින් කියන අංශයට තමයි මම සම්බන්ධ වුණේ. මට හම්බුනේ ඇත්තට පබ්ලික් ටොයිලට් ක්ලීන් කරන්න තමයි මට හම්බුනේ. හරි ලේසි වුණා ඒ වැඩේ. ඒ කියන්නේ මගේ යුනිවර්සිටි වැඩත් එක්ක මට හරි ලේසි. මට විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන ගමන් දැන් ඕන කෙනෙක් කරන දේ. ඔව් මේක දැන් ඉතින් කවුරුත් හංගන්න දෙයක් නැහැ. මං හිතන්නේ හංගන ඕන ඒක බොරුවක්. මං ආසත් නැහැ. මං හරි ආඩම්බරෙන් කියන්නේ. මං මේක බලන පාලිත කිව්වා වගේ මේ වැඩසටහන බලන තවත් රට යන මල්ලි කෙනෙකුට නංගි කෙනෙකුට මං හිතනවා මගේ කතාව ලොකු දෙයක් වෙයි කියලා. මොකද මේක රියල් ස්ටෝරි එකක්. ඔයාලා අවසානට යනකොට තේරෙයි කොහොමද මම ඒක ඇචීව් කරේ කියලා. ඉතින් එහෙම තමයි මට ඒ පබ්ලික් ටොයිලට් තමයි මම ක්ලීන් කරේ. මම අවුරුදු 6ක් ක්ලීන් කරා. මම බොහොම ආසාවෙන් මේ වැඩේ කරා. මට දවස් 7ෙමත් වැඩ තිබුණා. ඒ කළා දැන් බුද්ධි ඔයා දැන් ඒ කළා ඔයා උපාධිය මෙහි ගන්නවා. අරගෙන ඔබ කිව්වා මෙහෙම විශ්වවිද්‍යාලේ දැන් ඉංග්‍රීසි කතා කරන්න බැරුව ලියන්න බැරුව ආපු තරුණ බුද්ධි මම හිතන්නේ මෙහි විශ්වවිද්‍යාලයේ උපාධිය හදාarලා ඒ විශ්වවිද්‍යාලෙම ඔබට ඇරුමක් එනවා ඉංග්‍රීසි බසින් දේශන පවත්වන්න ලෙක්චර් කෙනෙක් වශයෙන්. ඒ ගැන කියමු අපි බලමු. ත්‍රාසජනක කතාවක්. ඊනොට මම ඉගෙන ගත්තේ මල්ටිමීඩියා ඩිසයින්. මම ඩිග්‍රී එක ඉවර කරාම ඉතින් මම ඇත්තටම මල්ටිමීඩියා ඩිසයින් තෝරගත්තෙත් මේ මම ආසයි මොකමත් ක්‍රියේටිව් වැඩ සම්බන්ධව. ඒකට වැඩි ඉංග්‍රීසි එහෙම ඕනේ. ඒකට ඕන අඳින්න කියන්න, වීඩියෝ හදන්න, ගේම්ස් හදන්න, ඒ වගේ ක්‍රියේටිව් සයිඩ් එක. ඒක නිසා තමයි මම මේක තෝරගත්තේ. නැත්නම් මම බිස්නස් කරන්න ආසාවක් තිබුණා. මට ඉතින් අර මුලින් ඉඳලම අර ඉංග්‍රීසි අමාරුකම නිසා මම ඉතින් ඒක මේව කරා. ඊට පස්සේ දැන් මම ඩිග්‍රී ඉවර කරා. ඩිග්‍රී ඉවර වුණාම ඇත්තට මම හොඳට මම මේ වැඩේ මම කරන දේ කොහොමත් ඒ කාලේ ඉඳලා මම හරියට එක ගැන හොයලා කරනවා. ඉතින් මට ඊට පස්සේ ආසයි දැන් හැම එකෙම වගේ මම ඉගෙන ගත්ත ෆීල්ඩ් එකකින් දෙයක් කරන්න මට හරි ආසාවක් තිබුණා. ඉතින් මම බැලුවා හරි අමාරුයි. ඉතින් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ ඒ කාලේ වෙනකොට මම ඉවර කරේ 2005 වගේ වෙනකොට මම ඉවර කරේ. දැන්ට අවුරුදු 20කට උඩදී 21කට උඩදී ඉතින් මෙහි ඉතින් එහෙම මල්ටිමීඩියා ඉන්ඩස්ට්‍රි එක ලොකු නෑ. මම බැලුවා මොනවද තියෙන ඔපචුනිටිස් කියලා. මම බැලුවා මට හම්බුණා මෝෂන් කැප්චර් කියන එක මෙහි නෑ. මට ඊට පස්සේ මම හිතුවා මම ඒක මෝෂන් කැප්චර් කියන එක වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට ගේනවා කියලා. මම ඒ ගැන හොයලා බලලා ඒක ගැන වැඩිදුර ඉගෙන ගන්න මම කැනඩා ගිහිල්ලා ඒකට මෝෂන් කැප්චර් සිස්ටම් එකක් තියෙනවා. ඒක මෙහෙම ඇගේ මේව එක පොඩ්ඩක් අලෝගෙන වගේ ටක් ගාලා කොපි වෙනවා කම්පියුටරේට. නැත්තම් කී ෆ්‍රේම් ඇනිමේෂන් කියලා කියන්නේ ඒක ගොඩාක් වෙලා යනවා ඒක. දැන් ලෝකෙ හරිම ප්‍රසිද්ධ දෙයක් මෝෂන් කැප්චර්. මෝෂන් කැප්චර් දැන් හරිම ප්‍රසිද්ධයි. ඒ කාලේ ඉච්චර නෑ. ඉතින් මම ඊට පස්සේ ඒක මෙහාට ගෙනා. ඊට පස්සේ යුනිවර්සිටියෙන් මට ආරාධනාවක් ලැබුණා. එක සෙමිස්ටර් එකකටම විනාඩි 30ක් වගේ පොඩි ලෙක්චර් එකක් දෙන්න මේ මෝෂන් කැප්චර් සම්බන්ධව. ඒ කොහොමද ඒක වැඩ කරන්නේ, කොහොමද ඩේටා කැප්චර් කරලා ට්‍රාන්ස්ෆර් කරන්නේ කියන එක. ඉතින් මම මේ විනාඩි 30ටත් හරි ආසාවෙන් මං ගියා. මට මතකයි. ඒගොල්ලන්ට කන්වින්ස් කරා මේක වැදගත් දෙයක් කියලා. ඒගොල්ලන්ටත් තේරුණා. ඊට පස්සේ මට ෆුල් ටයිම් ඉගෙන ගන්න මම අවුරුදු 7ක් ඉගෙනුවා මර්ඩොක් යුනිවර්සිටි එකේ. ඊට පස්සේ මම සම්බන්ධ වුණා ECU එකට රිසර්ච් සපෝටර් කෙනෙක් විදියට මෝෂන් කැප්චර් සම්බන්ධව. ඊට පස්සේ මම අවසානයේට මම ඉගෙන ගත්ත යුනිවර්සිටි කර්ටින් එකේ මම ඒක සෙමිස්ටර් එකක් ඉගෙනුවා. ඊට පස්සේ මට පොඩි ප්‍රශ්න ආවා. ඒක අපි මම හිතන්නේ ඒ අතරතුර ඔබ අවුරුදු 7ක් මේ විශ්වවිද්‍යාලයක ආචාර්යයෙක් වශයෙන් සේවය කරනවා. ඒ අතරතුර මට දැන් ඔබත් එක්ක මම පෙර කතාවේදී දැනගන්න ලැබුණා ඔබ දැඩි මානසික ආතතියකටපත් වුණා. ඒ අතරතුර මම හඳුන්වා දීමේදී කිව්වා ඔබ සමහර අවස්ථාවලදී මගේ ජීවිතයෙන් මම මේක වන්දි ගෙවනවා. ජීවිතේ දිවින හානි කරගන්න තත්ත්වයටපත් වෙන්න පවා තීරණය කළා. ඔබට මේ වෙනකොට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අද මේ බිරිඳක් ඉන්නවා. මේ සියල්ලත් එක්ක තමයි ඔබ මේ තීරණය ගන්නෙ. අපි එතෙන්ට එමු දැන් පොඩ්ඩක් කතා කරලා. එතකොට එතෙන්ට ආවම ඉතින් ඒක මට මතක් කරනකොටත් හරි මම දන්නවා ඔබ බොහොම සංවේදී ඒ කාරණා සම්බන්ධයෙන්. ඒක අවුරුදු මං හිතන්නේ දැන් 10කට 9කට වගේ උඩදී ඒ සිදුවීම් ටික උනේ. මම ඔහොම වැඩ කරගෙන යනකොට මම ඒ සයිඩ් එකේ පොඩි ක්ලීනින් කියන එක සාමාන්‍ය පොඩියට කරගෙන ගියා. ලොකු විදියට නෙවෙයි. ඉතින් මම ගොඩාක් කන්සන්ට්‍රේට් කරේ. මගේ ගොඩක් වෙලාව මේව කරේ ලෙක්චරින් කරන්න, මෝෂන් කැප්චර් දුර තව ඉගෙන ගන්න,
මට ඔය ප්‍රොසෙස් එකම පුළුවන්. මට එතකොට WA වල හිටපු එකම එක්කෙනා තමයි මම. මට පුළුවන් ඒ කියන්නේ මට 3D නිර්මාණයක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ කැප්චර් කරන්නත් පුළුවන්. කැප්චර් කරපු data ඒ 3D නිර්මාණ ඒ කැරක්ටර් එකට කොපි කරන්නත් පුළුවන්. මට ওই සම්පූර්ණ එන්ටයර් ප්‍රොසෙස් එකම පුළුවන්. මගේ ලොකු ආර්ථික මේකක් ආවා අපි කරගෙන හිටපු පොඩි ක්ලීනින් කොන්ට්‍රැක්ට් එකක් ඒක නැති වුණා. එතකොට අපි හුරු වෙලා තිබුණු දේවල් අනුව ජීවන රටාව සම්පූර්ණ වෙනස් වුණා. මට එන ආදායම් මාර්ග නැති වුණා. මට ඒ වෙනකොට තිබුණ ඇත්තට මගේ ඇඟ ඇතුලේ මට දැන් තේරෙනවා මගේ ඇඟ ඇතුලේ ඉඳලා තියෙන විවසායකේ මට ඒ වෙනකොට තිබුණ ගෙවල් 5ක්. බටහිර ඕස්ට්‍රේලියා ඒ වෙනකොට. ඒතකොට මගේ ළමයි යනවා ඉස්කෝලේ මෙහි තියෙන හොඳම ඉස්කෝල වලට යනවා. මට පොඩි මේකක් තිබුණා. මට ඇත්තට ගමේ ඉස්කෝලේකට ගියේ. ඉතින් මට හිතුණා මගේ ළමයි අර යවන්න ඕන හැම තාත්තා කෙනෙකුටම සිහින තහිනියක් තමයි බුද්ධියට තිබිලා තියෙන්නේ. මෙහි තියෙන ඉතින් හොඳම ප්‍රයිවට් ස්කෝලේකට යවනවා. ඉතින් මට මතකයි මම ඒ කාලේ මගේ වයිෆ් ඩ්‍රයිව් කරන්නේ මම ක්ලීනින් ජොබ් එකට යනවා. රෑ අපි 4-8 පටන් ගන්නවා. ඕම වැඩ කරගෙන උදේ වෙනකම් මම වැඩ කරනවා. වැඩ කරලා ආයි එනවා උදේ 6 විතර වෙනකොට ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා පුතාවයි දුවයි දාගෙන ආයි පැයක් යන්න ඕන ඉස්කෝලේට. මොකද අපි හිටියේ ටිකක් දුර පැත්තකට කෙල්ම්ස්කොට් කියලා පැත්තේ. එතන ඉඳලා ඉස්කෝලේට එන ඉස්කෝලේ තිබුණ ටිකක් හොඳ පළාතක. ඒ පැත්තට පැයක විතර ඩ්‍රයිව් එකක් තියෙන වෙලාවේ ඒක දාලා ඉවර පුතයි දුවයි දාලා ඉවර වෙලා මම ආයි යනවා ක්ලීනින් කරන්න. ක්ලීනින් කරන්න ගිහිල්ලා ඔක ඉතින් හරි ඔයගේ හරි ඒකාකාරී ජීවිතයක් ඒකාකාරී ඒ වගේම හරි ස්ට්‍රෙස්ෆුල් ජීවිතයක් ගත කරා. හැබැයි අර ළමයින්ගේ දේවල් යුනිවර්සිටි යන ඒවා බොහොම කිසිම දෙයක් හිතන්නවත් වෙලාවක් තිබුණ නැහැ මං හිතනවා මට ප්ලෑන් කරන්න. ඉතින් අරක නැති වුණ ගමන් මගේ ජීවිතය තනිකරම වෙනස් වුණා. උඩු යටිකුරු වුණා. එතකොට මට දරා ගන්න බැරි වුණා. සම්පූර්ණ මං හිතන්නේ ජීවිතේ කඩා වැටුණා. එතකොට එතනින් තමයි මං හිතන්නේ ඔයාගේ ජීවිතේ මං අපි කියනවා හැම කෙනෙක් පුද්ගලකම ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. මං හිතන්නේ ඔයාගේ හැරවුම් ලක්ෂ්‍යය තමයි ජීවිතේ කඩා වැටීම. කොහොමද බුද්ධි කඩා වැටුණු ජීවිතයකට එකපාරටම ප්‍රාණයක් එහෙම නැත්නම් ජීවයක් දෙන්නේ කොතනින්ද? ඒක ඉතින් කඩා වැටුණා කියලා කියන මම තව කියන්නම් කඩා වැටුණු තැන. එතකොට ඔයාලට හොඳටම තේරුම් ගන්න පුළුවන් කඩා වැටුණාට කියලා කිව්වට කොච්චර දුරට කඩා වැටුණාද කියලා හිතා ගන්න අමාරුයි. මේ කඩා වැටුණු තැන කියනවනම් අපිට ගෙවල් 5ක් තිබුණා. ගෙවල් 5 සමහර ගෙවල් ඒ කියන්නේ බැංකුවෙන් වෙන්දේසි කරා. බැංක් ඔක්ෂන්. එතකොට මම ගත්තටත් වඩා ණය මුදලකුත් එක්ක තමයි මම එළියට එන්නේ. එතකොට ටැක්ස් ණය ඒවා ගොඩාක් ওই තරම් ලොකු ණය ප්‍රමාණයක් තමයි මට ඉතුරු වුණේ. ඊට පස්සේ මට ඇත්තට තව දුරට ඉස්සරහට මට හරියට හරි මාර් ප්‍රෙෂර් එකක් තිබුණා. හරියට දෙයක් කන්සන්ට්‍රේට් කරන්න බෑ. මට ඒ වෙලාවේ තමයි මං හිතුවේ නෑ ඇත්තට මං වගේ මිනිස්සෙකුට ડિප්‍රෙෂන් කියන එක එයි කියලා. මිනිස් මාව දන්න මානසික ආතතියක් එහෙම එයි කියලා. මම හරියට දැන් මාර රෙස්පෙක්ට් එකක් තියෙන එහෙම මට කවුරු හරි එක්කෙනෙක් කිව්වොත් මට එහෙම ඩිප්‍රෙෂන් කියලා මම දන්නවා ඒකේ කොයිතරම් බැරෑරුම්ද කියන එක. ඉතින් එතකොට මට හරියට කන්සන්ට්‍රේට් කරන්න බෑ. හරියට දෙයක් කරන්න බෑ. මට ඕන මේකෙන් ජීවිතෙන් ඉක්මනට මිදෙන්න. ඒක ඒ වෙලාවේ වැරදි මම ළමයි එහෙම බැලුවොත් මං තනිකර වැරදි වැඩක්. ඉතින් අදටත් මම ඉතින් ඒ ගැන බොහොම කනගාටු වෙනවා. ඒක තමයි මම හිතන්නේ අපිට දෙන්න ඕනේ පණවිඩයත් ඒකයි. මම හිතන්නේ ඕනම බිඳවැටීමක් එක ජීවිතයේ පෞද්ගලික කොච්චර වැටුණත් තමන් එවැනි වැරදි තීරණ ගන්න එපා කියන එක තමයි මම හිතන්නේ බුද්ධිගේ කතාවෙන් අපි එලි දක්වන්න හදන්නේ. ඒක තමයි මම හිතන්නේ අපි දෙන්න එක පණවිඩයක් අද මේ වැඩසටහනේ. බුද්ධි ඒකත් එක්කම තමයි මම හිතන්නේ මේ ඉස්සරහට යන්නට ඕනේ. හරියටම හරි පාලිත. ඉතින් ඒක මම ඒ වෙලාවේ හිතුවේ මෙතනින් ජීවිතෙන් දෙයක් එතනින් දෙයක් මට නෑ කියන එක. මම ඒ කියන්නේ යන විදියටත් නෑ. මම බලනවා මගේ දැන් මම කියන මගේ වයිෆ් කොච්චර ඒ වෙලාවේ එයා එහෙම වැඩ කරපු එක්කෙනෙක් නෙවෙයි. එයා සාමාන්‍යයෙන් ගෙදර ළමයි බලාගෙන. හැබැයි එයාට මාර පණක් ආවා. මං හිතන්නේ ගොඩක් දරුවෝ ගැන එයා අම්මා කෙනෙක්ගේ තියෙන මේක හැංගීම මම ඒ වෙලාවේ දැක්කා. එතකොට මම බලන එයා මෙහි තියෙන එතකොට පත්තර ඩිලිවරි කරනවා. ඒවට සමහර මම හිතන්නේ සමහර $2යි $5යි 10යි. ඉතින් එයා ඒව හොය එයා යනවා මේ දාන්න. එයා යන ගමන් මාවත් කාර් එකේ සයිඩ් එකේ තියන් යනවා. මට අදටත් ලැජ්ජයි. එතකොට එයා එහෙම කරනකොට මම YouTube එකේ බලනවා කොහොමද ඉක්මනටම මැරෙන්නේ කියලා. ඉතින් මම ඒ තරම් තත්ත්වයකට වැටලා ඉතින් එයා කියනවා එහෙම නෙමෙයි මට උදව් කරන්න. මට ඒ වුණාට ඒ වෙලාවේ එහෙම දෙයක් තේරුන්නේ නැහැ. මේ මට තේරුනේ මං ජීවිතෙන් පලාගෙන යන එක තමයි තේරුනේ. ඉතින් ඊට පස්සේ
මම ડિප්‍රෙෂන් වලට බෙහෙත් ගත්තා, මානසික ආතතියට බෙහෙත් ගත්තා. මට හොඳ ડોක්ටර් කෙනෙක් හම්බුණා. ඒ ගැන අපි වෙනම කතා කරනවා. මේ ડોක්ටර් කෙනෙක් අපි මේ කෘතගුණ සලකන්න අවස්ථාවක් නේ අපි නමම කියලා අපි කතා කරමු. ඔව්. එයාගේ නම ඩේවිඩ් සල්ගාදු. ඉතින් මම ආදරෙන් මතක් කරනවා ඒ ડોක්ටර් ඩේවිඩ් සල්ගාදු කියන මහත්තයා. හැබැයි අර මම බෞද්ධයෙක්, මම හිතනවා අර සමහර කෙනෙක් බුද්ධාගමේ කියනවා කර්මය උදව් කරන පෙර පින්. මම මෙහි ජීපී කෙනෙකුට ගියාම එයා මට හොයලා දුන්න මිනිස්සය තමයි එයාගේ ලිස්ට් එකේ තිබුණු එකම මිනිස්සයා. එයා දන්නේ මේ කවුද හොයලා දෙන්නේ එහෙම කියලා. හැබැයි එයා මාර රුකුලක් වුණා මට. මම ගියා එයා හමු වෙන. ගියාම වෙනසෙන්දගේ ජීවිතයක් ගොඩ දාවා ගන්න උදව් කළේ අපේ ඒ සල්ගාදු වෛද්‍යතුමා. ඔව් එයා එතකොට මම කියන්න ඕනේ එයා මට ප්‍රතිකාර කර ක්‍රමයක් හරිම අමුතු ක්‍රමයකට මම ගියාම එයා හිටිය වාඩි වෙලා එයාගේ ඔෆිස් එකේ. වකයන් පාලත මට ඇත්තරම මේ මට කිව්ව පුටුවේ වාඩි වෙන්න කියලා. මට පුටුවේ වාඩි වෙන්නත් එහෙම අර සෙල්ෆ් ස්ටීම් එක කියන එක මට නෑ. එහෙම මට තියෙන කොන්ෆිඩන්ස් නෑ. ඔව් කොන්ෆිඩන්ස් නෑ. මට මම බිම වාඩි වුණා. බිම වාඩිලා මම එයාට කතා කරා මේ ඔයත් බිමට වාඩි වෙන්න කියලා. මේ ඊට පස්සේ එයාත් වාඩි වුණා බිම. ඊට පස්සේ එයා ඇත්තටම මම හොඳට අඳුරගත්තා. එයා මට කතාව කියන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කතාව කිව්වා. එයා කොහොමම කතාව කිව්වා. එයා කිව්වා බෙහෙත් කරන ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. මම දැක්ක බුදු පිළිමයක් තියෙනවා එතන. මේ එතකොට එයා කිව්වා එයා ලංකාවේ ඉඳලා ආපු කෙනෙක්. මම කිව්වා කර්මය කොහොමද උදව් වෙන්නේ කියලා. මම හිතනවා එයා මට හම්බුනේ ඒ නිසා මම බෞද්ධ නිසා මට ඒක පොඩක් රිලේටඩ් වුණා. ඒකෝ එයා අවුරුදු 6කින් තමයි කිව්වා ලංකාවට ආවේ. ඒට සිංහල කතා කරන්න මොනවද බෑ. හැබැයි එයා බුද්ධාගම හොඳට මේ පිළිගන්න කෙනෙක්. එයා කිව්වා මට ඔයාට උගන්වන්න පුළුවන් බෞද්ධ දර්ශනය අනුව ඔයාට වෙලා තියෙන්නේ මොකද්ද රියැලිටි එක අඳුන්වලා දෙන්න පුළුවන් කිව්වා. හැබැයි ඒ වගේම ඔයා හිතනවා නම් ඔයාට බෙහෙත් වලින් සනීප වෙනවා කියලා ඒකත් හොඳ ක්‍රමයක්, වෙස්ටර්න් ක්‍රමයක්. ඒක කරන්න පුළුවන් කිව්වා. මේක මගේ ඔප්ෂන් එක කියලා කිව්වා. මට අර පොඩි අකමැතිතාවයක් තිබුණා. මම අහලා තිබුණා අර මේ බෙහෙත් බිව්වම පොඩි නම් ගතියක් එනවා. ඒ වගේ දේවල් මම ඉතින් බුද්ධාගම මට රිලේටඩ් නිසා මම කිව්වා බෞද්ධ දර්ශනය ඊට පස්සේ එයා කිව්වා එයා එතකොට අර අජම්බ්‍රාම් හාමුදුරුවෝ ගැන එයා හොඳට ෆලෝ කරන මහත්මයෙක්. එයා කියලා ඊට පස්සේ මට ටික ටික තේරුම් කරා. ඒ වගේ මෙතන කියන්න ඕනේ එයා මට හොඳ දෙයක් කිව්වා. අදටත් මම දකිනවා මේ ගොඩාක් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ අතර මම දකින දෙයක් තමයි. හැබැයි එදායින් පස්සේ මම ඒක නැති කරගත්තා. ඒකත් මහා ලොකුවට මට තිබුණා අර අපි කියන්නේ ගැට්ට කියන එක කොහොමද කියන්නේ ඒක ආත්මාභිමානය. ඔව් කියන මහා ලොකු කියන්නේ මං හිතන්නේ අපි හදනකොටම එහෙම කියනවා අපේ අම්මලා කියනවා ඔයා පුතේ ડોක්ටර් කෙනෙක් වෙන්න. ඔයා ෆ්‍රොක්ටර් කෙනෙක් වෙන්න. හැබැයි මේ ඕස්ට්‍රේලියන් කල්චර් එකේ එහෙම අම්මලා කියනවා මං අහලා නැහැ. එහෙම කියන්නේ නැහැ. බේසිකලි මමවත් තාම අපේ ළමයින්ට කියලා නැහැ ඔයාලා කොහොමද වෙන්න කියලා. ඉතින් මං අම්මලාට එහෙම මොනවද කියනව නෙවෙයි. මං කියන්නේ අපේ කල්චර් එකේ දේවල්. දැන් මම දිනු වෙලා තියන්නේ අද මේ ක්ලීනින් කරලා කවුරුත් ඒ කාලේ මං ක්ලීනින් කරනවා කියලා කියන්නේ බුද්ධි මං එනවා දැන් බුද්ධි දැන් පඳලා යන මගේ සංවාදයත් එක්ක යනකොට පොඩ ඉස්සරහට යනවා. මට දැන් බුද්ධිකින් දැන් ඕනේ අපිට දෙන්න ඕනේ පණිවිඩයක් තියෙනවා මේ වැඩසටහනෙන්. ඇත්තට මම නිතරම ලෝයර් කෙනෙක් වශයෙන් උත්සාහ කරන දෙයක් තමයි අපේ වැඩසටහන තුළින් යම්කිසි පිරිසක් තමන්ගේ ගමන මග එක අඩියක් හරි ඉස්සරහට තියන්නට ඕනේ. දැන් බුද්ධි අර අසනීප වෙලා මානසික ආතතියෙන් අර වෛද්‍යවරයා කිව්වා ඔප්ෂන්ස් දෙකක් දුන්නා. එක්ක බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ඔබට බෙහෙත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය අනුව තෝරගෙන යම්කිසි ආගමානුකූල පැත්තෙන් ඔබගේ තත්ත්වෙන් මිදෙන්නට උදව් කරනවා. ඔබ තෝරගත්තේ බෞද්ධ දර්ශනයත් එක්ක තියෙන කම. අපි එතනින් පටන් ගත්තා. ඔව් බෞද්ධ දර්ශනයත් එක්ක තියෙන පටන් ගත්තා. එතකොට එයා මට කියලා දුන්නා ඔයාට වෙලා තියෙන මම මගේ පෞල් පසුබිම ඔක්කොම කිව්වා. මම දැන් කරන රැකියාව එයා මට කිව්වා ඔයා ගුරුවරයෙක් නෙමෙයි කිව්වා. ඔයා ටීචර් කෙනෙක් නෙමෙයි කිව්වා. ඔයා ව්‍යාපාරිකයෙක් කිව්වා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ඔයාට දැන් ඔයා කරන ව්‍යාපාරය ඔයා ක්ලීනින් ඒ නිසා ඔයා පුළුවන් තරම්ම ක්ලීනින් කරන්න කිව්වා. මම කිව්වා මට ඒක කරනකොට මට ඒ ගතිය එන ડિප්‍රෙෂන් කියන මේක හැංගීම වැඩි. මට නිකන් පල්ලෙහාට මම ඉබේම පල්ලෙහාට යනවා කියලා. එයා කිව්වා ඔයා ඒක ඔය උනාට ඔයා මට ඉස්සෙල්ලා කිව්වා දවස් 21ක් කරන්න කිව්වා. කොහොම හරි නැගිටලා කොහොම හරි එන්න කිව්වා. එයා කිව්වා ඔන්නම් එයත් එන්නම් මට උදව් කරන්න කියලා. ඊට පස්සේ මම එයා කිව්ව දේ මම තීරණය කරා මට මේකෙන් හොඳ වෙන්න ඕන මට මගේ ළමයිවගේ අනාගතේ මට දකින්න ඕන මම කොහොම හරි ඇඳගෙන යනවා වැඩට මට අර තැඹිලි පාට ඇඳුම අඳිනකොටත් මට හරි අමාරුවක් වගේ අර වැඩට යනවා වගේ අඳිනකොට කියන්නේ මම අර කිව්වේ අර ගැට්ට කියන එක එන ලොකුවට තිබුණ නිකම් ඇත්තම බුද්ධ කියන කතාවෙන් උත්සාහ කරන්න හදන දැන් අපි ලංකාවේ වුණත්
පාර සුද්ධ කරනකොට ටොයිලට් සුද්ධ කරනකොට අපි අර පහත් තත්ත්වය කියලා තමයි ඔව්. ගණන් ගන්න. නමුත් ක්ලීනින් එකේ වෘත්තිකයක් හැම දෙයකටම අනිවාර්යයෙන්. වෘත්තිමය භාවයක් තියෙනවා. මං හිතන්නේ ඒ භාවය මං හිතන්නේ මම මේ ඕස්ට්‍රේලියානු සංචාරය තුළ මම පසුවට සඳහන් කරන්න මේ මම නිතර දැකපු දෙයක්. දැන් බුද්ධි එතනින් ඒ වෛද්‍යවරයාගේ උපදෙස් මත ඔබ ක්ලීනින් ඉන්ඩස්ට්‍රි එක තෝරගන්න. මම ඊට පස්සේ මම වයිෆ්ට කියනවා මට තවත් උගන්නන්න බෑ. මේකෙන් හොඳ වෙන්න ඕන මට මේක නවත්තන්න ඕන. මට මම මේ බොරුවක් කරලා තියෙන මම දන්නවා එතනින් තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් මම නැවතුවා. නවත්තලා ක්ලීනින් ඉන්ඩස්ට්‍රි ක්ලීනින්ම කරන්න ගත්තා. මම හිතාගත්තා මම ක්ලීනින් කරනවා කියලා. මම දිගටම ක්ලීනින් කරන්න ගත්තා. මම කවුරු හරි අහුවමත් මම ඉස්සර කියන්නේ ලෙක්චර් කෙනෙක් හරි වෙන දේවල් තමයි මම කියන්නේ ක්ලීනින් කියන්නේ. මම ඊට පස්සේ කියන්න ගත්තා මම ක්ලීනර් කෙනෙක්. මම ක්ලීනින් බිස්නස් එකක් කරනවා. එහෙම කියලා මම බොහොම ආඩම්බරෙන් කියන්න ගත්තා. මම හිතන්නේ බුද්ධිගේ ගමන් මඟ ආරම්භය එහෙම ක්ලීනින් ඉන්ඩස්ට්‍රියට අත තියලා මම හිතන්නේ අද බ්‍රයිට් මාර්ක් ගෲප් මම හිතන්නේ තවත් උප සමාගම් රාශියක හිමිකාරත්වයක් සමග ඒ සමාගම් සමූහයේම හිමිකරුව ඔබ. එහෙමනේ බුද්ධි? ඔව්. දැන් ඔබට කියන්න පුළුවන් අපි බ්‍රයිට් මාර්ක් ගෲප් කියලා මම හඳුන්වා දුන්නහසක් මම කිව්වේ නෑ කොහොමද මොන ශ්‍රේෂ්ඨයන්ද ඔබ ක්ලීන් ඉන්ඩස්ට්‍රියේ පමණයිද ඔබගේ වෙනත් මොනවද ආයෝජන මම හිතන්නේ මේ වැඩසටහන තුළින් අපි හැම වෙලෙම ශ්‍රී ලාංකිකව විශාල ප්‍රමාණයක් මම හිතන්නේ දැන් අපි ඉන්නේ පර්ත් නුවර මේ පර්ත් නුවර සහ මේ බටහිර ඕස්ට්‍රේලියාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා සමස්ත ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ විශාල ප්‍රමාණයක් ඉන්නවා ශ්‍රී ලාංකිකයන් බුද්ධ කියන්නේ එක පුද්ගලෙක් පමණයි නමුත් බුද්ධිය ආපු ගමන් මග මම හිතන්නේ අපි හැමෝටම එන්න පුළුවන්ද කියන එක ඒක දෛවයත් එක්ක තීරණය කරන කරුණක් නමුත් උත්සාහය සහ කැපවීම තියෙනවා මම හිතන්නේ අපිට කරන්න බැරි දෙයක් නැහැ කියන එකට හොඳම උදාහරණය තමයි බුද්ධි. අද මේ බ්‍රයිට් මාර්ක් ගෲප් කියන මේ සෙවනැල්ල හෙවන ඇතුලේ ඉන්නේ බුද්ධි විතරක් නෙමෙයි. ශ්‍රී ලාංකිකයෝ මම හිතන්නේ 300කට වැඩික පිරිසකට රැකියාව දීලා තියෙනවා. මම හිතන්නේ ඊට අමතරව වක්‍රව තව විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරනවා. තව විශාල ආයෝජන ප්‍රමාණයක් කරනවා. ඉදිරියට ඔබ තවත් වෙළඳ ව්‍යාපාර රාශියක හිමිකර වෙයි. මේකම සුද්ධොත් එක්ක ෆයිට් කරලා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. අපි මේ ශ්‍රී ලංකාවේ නම් මේ සමාගමක සාමාන්‍ය දෙයක්. මට ඒක කතා ඔබ මෙතන මේ මගේ මෙදඩියකට මේ වගේ අපි වෙලා කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මේ සුද්ධොත් එක්ක ඕස්ට්‍රේලියානු ජාතිකයොත් එක්ක තවත් විවිධ ජාතින් එක්ක සටන් කළා තමයි ඔබ මේ නිකන් ඉඳලා නෙමෙයි මේක ලැබුණේ. නිසා ඔබ ඒ ආපු ගමන තමයි විස්තර කළේ. අපි පොඩ්ඩක් කියමු දැන් ඔබ මේ සෙවන යටතේ ඉන්න ඔබ මොකද්ද මේ බ්‍රයිට් මාර්ක් ගෲප් කියන එක දැන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. බ්‍රයිට් මාර්ක් ගෲප් කියලා කියන්නේ ඇත්තටම අපි ඇචීව් කරපු දේවල් ලොකු දෙයක් ඇචීව් කරා අවුරුදු 25ක් වෙනවා 2001 තමයි අපි බිස්නස් එක පටන් ගත්තේ my wife තුයි තමයි පටන් ගත්තේ එතකොට අපි කිව්වේ බ්‍රයිට් මාර්ක් ක්ලීනින් සර්විසස් කියලා තමයි තිබුණේ සේවකයෝ දෙන්නයි හිටියේ my wife තුයි විතරයි අද අපිට ඉන්නවා 300කට වඩා අධික ප්‍රමාණයක් සේවකයෝ ඉන්නවා එතකොට අපිට වාහන තියෙනවා 50ක් පමණ අපිට වාහන ප්‍රමාණයක් තියෙනවා එතකොට බ්‍රයිට් මාර්ක් කියලා කියන්නේ ක්ලීනින් විතරක් කරන කම්පැනියක් නෙවෙයි. එතකොට ක්ලීනින් වලට අවශ්‍ය සපෝට් ෆැසිලිටිස් ඔක්කොම අපි දෙනවා. සපෝට් ෆැසිලිටි කිව්වම අපේම බ්‍රෑන්ඩ් එකෙන් අපි ක්ලීනින් කෙමිකල්ස් අඳුන්වලා දෙනවා බ්‍රයිට් ක්ලීන් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ තමයි අපේ කැටලොග් එක. මේක තියෙනවා 100 ප්‍රොඩක්ට් 110ක් තියෙනවා. ඔබම නිෂ්පාදන ශිෂ්ටලත් අත තියලා තියෙනවා. අපි ඒක ගැන සඳහන් කරමු. මැෂිනරීස් තියෙනවා බ්‍රයිට් මාර්ක් ප්‍රොෆෙෂනල් කියලා ඒ බ්‍රෑන්ඩ් එක ඇතුළේ බ්‍රයිට් මාර්ක් ප්‍රොෆෙෂනල් කියලා බ්‍රෑන්ඩ් එකේ ඇතුළේ මැෂිනරීස් තියෙනවා. එතකොට බ්‍රයිට් මාර්ක් ප්‍රොපර්ටිස් කියලා එන්ටිටි එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ අපි ප්‍රොපර්ටිස් ගන්න එක. අපි WA කියලා කිව්වම ලොකු විශාලම ප්‍රදේශයක්. පාලිත දන්නවා ඇති මේ කොනේ ඉඳලා එහා කොන්ට යන්න ගියොත් මම දන්නේ ලොකු දවස් ගාණක් යනවා අපිට යන්න. ඒ වුණාට අපි මෙට්‍රෝ එකේ විතරක් නෙමෙයි අපේ කොන්ට්‍රැක්ට්ස් තියෙනවා කිලෝමීටර් 600ක දුරම කොන්ට්‍රැක්ට් එකේ තියෙන කිලෝමීටර් 600ක් දුර. එතකොට එහාට යනකොට අපිට පොඩි අපහසුතාවපත් වෙලා තියෙනවා රීජනල් ඒරියාස් වල ගොඩක් කට්ටි සේවකයෝ හොයාගන්න අමාරු. එතකොට අපි කරන්නේ ප්‍රොපර්ටිස් අරගෙන අපේ සේවකයන්ට ඉන්න දෙන එක. ඒක නිසා ඒ හරහා තමයි බ්‍රයිට් මාර්ක් ප්‍රොපර්ටිස් කියන එන්ටිටි හැදිලා තියෙන්නේ. එතකොට අපි තමා ක්ලීනින් ඉන්ඩස්ට්‍රි කියලා කිව්වොත් විශාල ඉන්ඩස්ට්‍රි එකක් අපි නම්බර් 1 සිටි කවුන්සිල්ස් අතරේ අපිට පෙන්වන්න අවස්ථාව ලැබුණොත් අපේ ඔක්කොම ලෝගෝස් ටික අපි පෙන්වමු අපේ ඒත් එක්කම තත්ත්ව පාලන සහතික සියල්ලම ලැබිලා අපිට ISO තියෙනවා සිටි කවුන්සිල්ස් 50කට ආසන්න ප්‍රමාණයක් අපේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙනවා අපි නම්බර් 1 සිටි කවුන්සිල්ස් වල ඒක නිසා බොහොම ආඩම්බරේ තව ගොඩාක් දේවල් ඉස්සරහට
කරන්න බලාපොරොත්තු ආයෝජන අවස්ථාවන් තව හිතමින් සහ ක්‍රියාත්මක කරමින් සහ සැලසුම් කරමින් සිටිනවා. මම හිතන්නේ මේක ඇත්තට මම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම හිතන්නේ මම හරිම ආඩම්බරෙන් සහ තාමත්ම ආසාවෙන් ඔබත් එක්ක මේ වැඩසටහන මේ වන්නේ. මම හිතන්නේ මගේ මිත්‍රයා මම රාජකීය විද්‍යාලයේ සඳුන් කීර්තිපාල සහ චමින්ද මෙන්ඩිස් කියන මිත්‍රයෝ තමයි මට ඔබව මුණ ගැස්වන්නේ. මම කියනකොට ඔබගේ කතාව හැසුවට පස්සේ මේ පණිවිඩය අපි ශ්‍රී ලාංකිකයන් අතරට දෙන්න ඕනි කියන පණිවිඩය මගේ හිත තුල ජම්ම වුණා. ඉතින් ඒත් එක්කම දැන් මෙවැනි විශාල ගමනක් ඔබ පොඩි ගමනක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. තාම ඔබ තරුණයි. ඔව්. හරිද? ඉතින් මේ ගමන මෙහෙම ඉන්න බෑ. බුද්ධි තනියෙන්. මේ පිටිපස්ස කවුරු හරි සෙවණැල්ලක් ඉන්න ඕන. මම අර මුලින් කිව්වා මම ඒක පසුව කියන්නම් කිව්ව යෝධ බල යෝධ ශක්තිය තියෙන කවුරු හරි ඉන්නට ඕනේ. මම ඔබ කිව්වා මුලින් මේක ඔබේ භාර්යාව කියලා. අපි අයට මම හිතන්නේ කෘතගුණ සලකන්න ඕනේ. එහෙම කලේ නැත්තම් මෙහෙම බුද්ධි මුණසිංහ කියලා කෙනෙක් මෙහෙම මාත් එක්ක මේ face to face with lawyer පාලිත වැඩසටහනේ මෙහෙම සම්බන්ධ වෙන්නේ. අපි ඇය ගැන කතා කරමු. ඔව්. මගේ වයිෆ් තමයි ඉතින් මගේ යෝධ බල යෝධ ශක්තිය ඒක no doubt එයා තමයි ඒ නම්බර් 1 මම අපි ක්‍රිස්මස් පාටි එහෙම තියලා තියෙනවා හැම අවුරුද්දෙම පවත්වනවා. ඒකට අපි මම කියලා තියෙන මේ පාටියේ අපේ හොඳම සේවකයා කියන මේ සම්මානය දෙන්න විදියක් නැහැ. අරගෙන ඉවරයි. ඒ වයිෆ් තමයි. එතකම ඔබ මේ ළඟදිත් සෙලිබ්‍රේට් කළා වයිෆ්ට මේ තමන්ගේ මේ ගමන් මගේ තමන් සතුටු වෙන්න එපා තමන් මේ ගමන් මගක් ආවා කියලා ඒකත් මං හිතන්නේ වයිෆ් වෙනුවෙන් මේ ළඟදී සැමරුම් කළා මං හිතන්නේ ඉතා මිල අධික වාහනයක් මං හිතන්නේ වයිෆ් වෙනුවෙන් තමයි මං හිතන්නේ ඒකත් අරගත්තේ මං හිතන්නේ පිරිමියෙක් පිටුපස සාර්ථක ගැහණියෙක් ඉන්නවා කියලා තියෙනවා මං හිතන්නේ මේ බුද්ධි කියන සාර්ථක මිනිසා එහෙම නැත්නම් ව්‍යවසායකයා ඔන්ටර්ප්‍රනර් පිටුපස්සේ ඉන්න කාන්තාව තමයි ඔහුගේ ආදරණීය බිරිඳ ඒ ගැනත් කතා කරන ගමන්ම බුද්ධි මං හිතන්නේ අපි මං හිතන්නේ මෙච්චර විනාඩි 45ක් කතා කළාද කියලාත් හිතෙනවා කාලේ ඉතාමත්ම වේගෙන් යනවා. නමුත් ඔබ මේ තැන ඉන්න ගමන් මේ සිංහල ප්‍රජාව ඕස්ට්‍රේලියාවේ කමියුනිටිස් ගොඩාක් තියෙනවා. සිංහලකමත් එක්ක බැඳුණු සංස්කෘතිය ආරක්ෂා කරගන්න ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රයත්නයක් දරනවා. ඒ සඳහා ඔබ සුබසාධන අංශින් ඒ සිංහල ප්‍රජාවට විතරක් නෙමෙයි ඔබ ආයතනයේ වැඩ කරන සේවකයන්ටත් ඔබ විශාල කොටසක් කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඔබ විශාල උදව් උපකාර කරනවා. අපි කෙටියෙන් ඒ ගැන සඳහන් කළොත් බුද්ධි 300ක් අධික ශ්‍රී ලාංකික ප්‍රමාණයක් අපේ ගාව වැඩ කරනවා. ඉතින් හැමෝගෙම ඉතින් තාත්තා මම තමයි. මේක ෆැමිලි බිස්නස් එකක්. එතකොට ගොඩක් වෙලාවට මම කියන කතාවක් තමයි මේකෙන් මල්ල එන්න ඔයාලා ක්ලීනර් කෙනෙක් වෙන්න බලාගෙන එන්න එපා. ඔයාලා මෙහාට ආවට පස්සේ ඔයාලගේ අධ්‍යාපනයේට කොහොම හරි අපි ගොඩාක් අඩුයි ලංකාවෙන් සල්ලි ගෙන ගන්න එහෙම ආර්ථික තත්ත්වයක් නැහැ අපි. ඒ වුණාට මොනවා හරි වැඩ කරලා අපි හොයා ගන්න ඕන. මම කියන්නේ ඔයාලා එන්න වැඩ කරන්න මේකත් එක්තරා ජාතියක යුනිවර්සිටි එකක්. මෙතන ඉගෙන ගන්න දේ ඔයාලට වෙන කොහෙවත් ඉගෙන ගන්න බෑ. ඒක ඔයාලා සල්ලි කළමනාකරණය කරන හැටි ඉගෙන ගන්නවා. ඔයාගේ වෙලාව කළමනාකරණය කරන හැටි ඉගෙන ගන්නවා. basically bright mark කියනවා bright mark මෙහෙම තියෙනවා ඔයා මෙතන ඉන්නවා මෙතන ඉනිමග පාලමක් වගේ තියෙනවා මේක උඩ ඔයා නැගගෙන යන්න ගිහිල්ලා මේක මගේ ටාගට් එක හැබැයි ඔයාගේ ටාගට් එක මෙතන වෙනස් දෙයක් වෙන්න පුළුවන් සමහරට bright mark නෙමෙයි ඊට වඩා ඉහළ තැනකට එන්න පුළුවන් මම කියන්නේ ඔයාට ඉස්සර වෙලා මම අපේ නංගිල මල්ලාට කියන්නේ එහෙම වෙන්න සමහර ගොඩාක් මාර 90ක් විතර බොහොම හොඳ කට්ටිය අපිට හම්බ වෙනවා ඉතින් 10ක් විතර ඒ අවස්ථාව ගොඩක් මෙහාට ආවට පස්සේ අපි කියන්නේ අර දරා ගන්න බැරි ඒ වෙනවා අරව try කරනවා මේව try කරනවා ඒ වැඩේ හරියට කරන්නේ නැහැ. ඉතින් එතකොට අපි යන ගමනත් එක්ක සම්බන්ධන වෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම තමයි අපි සේවක විදියට අපි උදව් කරන්නේ. එතකොට community එකට අපි ඕන ලංකාවේ මොනවා හරි community event වලදී අපි ගොඩක් වෙලාවට bright mark හැම තිස්සෙම ප්‍රමුඛත්වය අරගෙන මේව කරනවා. මට මතකයි අවුරුදු 2කට විතර උඩදී ඔය අපේ මිනිස්සයත් එක්ක සම්බන්ධයි මේ අපි අපේ සහෝදර ශිෂ්‍යයෙකුට ඇක්සිඩන්ට් එකක් වුණා. අපි එතකොට රේස් කරා $75000 $75000ක් අපි විශාල මුදලක් යාළුවෝ කට්ටියක රේස් කළා. අපි යාගේ මොනවද මෙඩිසින් ඒ සම්බන්ධව වලට අපි ගොඩක් මේ සහයෝගයක් දුන්නා. ඇත්තටම බුද්ධි මම හිතන්නේ වැඩසටහන නිමාව සනිටුහන් කරන්නට අකමැත්තෙන් උනස් සිටිනවා. මම හිතන්නේ තව අවස්ථාව ලැබෙනවා නම් ඔබත් එක්ක කතා කරන්නට ඒකම මම ඉතාමත්ම සතුටට කාරණයක්. නමුත් මේ වැඩසටහනේට වෙන් වෙලා තියෙන කාලය අවසන් කරන්නට
ඔන්න මෙන්න තිබෙන නිසා මම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමතියි. මේ වැඩසටහන නරඹන කවුරු හරි ඉන්න පුළුවන් මම හිත ඕස්ට්‍රේලියාවට යනවා. තව සතියකින් මාසෙකින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට යන්න සූදානම්ින් ඉන්නවා කියලා. ඒ අයට බුද්ධි ඔබ යම්කිසි දුෂ්කර ගමනක් ඇවිල්ලා ඔබ අද මෙතන ඉන්නවා. නමුත් ඒ සියලුම තරුණයන්ගේ අපේක්ෂාවත් ওই ගමන. නමුත් මම අර මුලින් කිව්වා වගේ දෛවයේ සරද දෛවයේ බලපෑම අපිට ගොඩක් තියෙනවා කර්මය. ඒ ඔක්කොමත් එක්ක නමුත් ඔබ ක්ලීනින් ඉන්ඩස්ට්‍රිය කියලා අතෑරියේ නැහැ. අපි සමහරුන් ඔක අර වෘත්තීයභාවයේ දන්නේ නැති ගොඩාරියක් අය රැකියාවේ බලන්නේ තනතුර. නමුත් ඔබ එය ආභරණයක් හයියක් කරගෙන ඔබ අද බ්‍රයිට් මාර්ක් ගෲප් එකේ අයිතිකාරය බවට නවා. හෙට එන්න එළිය දකින්න ඉන්න තරුණයන්ට ඔබ දෙන්න මොකද්ද පණිවිඩය ඕස්ට්‍රේලියාවට පදිංචිට එන්න හරි අධ්‍යාපනයට හරි එන්න හිතන් ඉන්න කෙනෙකුට දෙන පණිවිඩය මොකද්ද අවසාන වශයෙන්? අපි ඕස්ට්‍රේලියාවම කියලා ගැන කතා කරොත් ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ඇත්තටම ඔපචුනිටි වලින් ගොඩාක් පිරුණු රටක්. ඒ වගේම බොහොම සාධාරණ රටක්. ඒක නිසා අපි මේ රටට ඇවිල්ලා අපි මේ ගේමක් ගැහුවේ මේ සිස්ටම් එක හොඳ නිසා. ඒක නිසා ඔයත් එන්නේ ලස්සන සිස්ටම් එකක් තියෙන ලස්සන රටකට. එතකොට ඒ රටේ නීති රීති වලට ගරු කරන්න. එකම දේ මම දකින්නේ ඒ ලංකාවෙන් අපි අපේ තියෙන පොඩි අපේ තියෙන හොඳ ගති වගේම අපේ තියෙන පොඩි නරක අපි ඒක සඳහන් කරමු. අපි ඒතකොට කාට හරි ඒක අකමැත්තෙන් උනත් කියලා කියන්න ඕනේ. දැන් අපේ තියෙන අර පොඩි තව එක්කෙනෙක් යනකොට උඩට යන්න දෙන්නේ නැහැ. තව එක්කෙනෙක් මොනවා හරි අහන්නේ ඔයාගේ ජොබ් එක මොනවද කියලා අහන්නේ. එයා පල්ලෙහා කරලා දකින්න. මොකද මට ඒව වෙලා තියෙනවා. පල්ලෙහා කරලා දැක්කම එයාට හරි ප්‍රෙෂර් එකක් දෙනවා අලුතෙන් එන එක්කෙනාට. තියෙන දේ මොනවා හරි දෙයකින් ඔයාට මෙහි ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ඔයා ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ක්ලීනර් කෙනෙක් වෙන්න පුළුවන්. බඩු මේව කරන ඔයා පොඩි තැන් වලින් තමයි ඉස්සෙල්ලම පටන් ගන්න. ඔයා මේ ડોක්ටර් කෙනෙක් වුණා කියලා මෙහි ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. හැබැයි ඒ ડોක්ටර් මයින්ඩ් සෙට් එක අරගෙන ඔයා මෙතෙන්ට එන්න එපා. හැබැයි ඔයාට මේ ගමන යන්න පුළුවන්. ඒ ගමන යන්න මම අද බුද්ධි මෙතන ඉන්නේ අවුරුදු 25ක අතීතයක් තියලා. ඒක නිසා එක පාරට දැන් අනිත් එක කියන්න ඕන මේ රටේ හැමදේම සල්ලි ටක් ගාලා හම්බ කරන්න පුළුවන්. ඒ හම්බ කරලා ඒ දේවල් ගන්න පුළුවන්. අර ඉක්මනට ඒ සල්ලි වියදම් කරන්න පුළුවන්. අර නිකන් සෙලිබ්‍රිටිස්ලා වගේ ඉන්න පුළුවන් හරි ඉක්මනට. ඒනකට ඊට වඩා ඊට ඔබෙන් ගිය දෙයක් දකින්න පටන් ගන්න. පොඩි ප්ලෑන් එකක් හදාගන්න. කොහොමද මම ජොබ් එකක් හොයාගන්නේ? කොහොමද මම ව්‍යාපාරයක් කරන්නේ? කොහොමද මම මගේ ළමයා ඉස්කෝලේට යවන්නේ? කොහොමද මම හොඳ ගෙදරක් ගන්න? ඊට වඩා දෙයක් දකින්න. ඊට පොඩ්ඩක් ඔබෙන් ගිය දෙයක්. ඒ හැම දෙයකටම කාලයක් ඕනේ. ඒ කාලෙට ඉඩ දෙන්න. එතකොට මම ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අපි ලයිෆ් එක කියන්නේ රෙස්ටුරන්ට් එකක් නෙමෙයි. රෙස්ටුරන්ට් එකක් නම් අපිට ඕන දේවල් ගන්න පුළුවන්. මේක සමහර වෙලාවට අකමැති දේවල් කරන්න වෙනවා. ඒක ආදරෙන් බාර ගන්න. ඒක තමයි ඔයා නැත්තම් ඔයා මෙහි ඉන්නේ රටකට එන්න ඕනේ නැහැ. ඔයාගේ රටට වඩා හොඳ දෙයක් බලලා එන්නේ. එතකොට ඒ අපහසුතාව වලට මුහුණ දෙන්න වෙනවා. අපහසුතාවම ගැන හොයනවනම් අපහසුතාව හොයලා ඔයා එහෙ ඉන්න පුළුවන්. හැබැයි මේ රට මාරම හොඳ රටක්. ඕස්ට්‍රේලියාව ගැන විතර කතා කරමු. මම ඇත්තට රටවල් දැන් ගොඩ ප්‍රමාණයකට මේ අවසාන අවුරුදු 3 ඇතුළත ගියා. මට ඇත්තට මේ වගේ රටක් හම්බ වෙලා නැහැ. ගොඩාක් පින් කරලා තියෙනවා මේ රටේ මේ සිස්ටම් එක යටතේ සෙවණ ලබන්න. ඇත්තටම ශ්‍රී ලංකාවත් යම් සිස්ටම් එකකට දුවනවා නම් සුන්දර රටක්. ඒක අනිවාර්යෙන්. තාමත් අවවා හරි ආදරේ ඒ කිව්වේ අපේ රට පල්ලෙහා කළා මම බුද්ධ ගැන දන්නවා. මම හිතන්නේ මේ වැඩසටහන නරඹන බහුතරයක් ශ්‍රී ලාංකිකයෝ සුන්දර රටක ඉඳලා තමයි තවත් සුන්දර දේශයක් බලාගෙන කැංගරු දේශයට එන්නේ. ඉතින් ඒ තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු රාශියකින් කීපයක් මල්පල ගන්නන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බුද්ධි වැඩසටහනට නිමාව සනිටුවන් කරමින් මම හිතන්නේ බුද්ධි මුණසිංහ කියන මේ චරිතය නිකම් චරිතයක් නෙමෙයි. ඒකයි අපි අද කතා නායකයාට වශයෙන් පත් කරගත්තේ. මෙතන බින්දුවට මම හිතන්නේ රිනාගේ ඉඳලා පටන් ගන්න. එහෙම පටන් අරගෙන අද ඉන්න තැන මම හිතන්නේ බ්‍රයිට් මාර්ක් මම එකයි කිය සොද්දොත් එක්ක සටන් කරලා මේ තැන ඉන්නවා කියලා කියන්නේ ශ්‍රී ලාංකිකෙක් වශයෙන් හදපත්ලෙන්ම ආඩම්බරයි. ඒ ගෞරවත්වය මම හිතන්නේ බුද්ධි මේ SL speak face to face with ලෝය පාලිත වැඩසටහනේ මම පෞද්ගලිකව ඔබට පිරිනමන ගමන් මේ මම හිතන්නේ මේ වැඩසටහන බලන බහුතරයක් ඔබට ඒ ගෞරවය පිරිනමයි. තවත් මේ ආපු ගමන් මගේ ඉදිරි පෙත්තටම යන්න කියලා ප්‍රාර්ථනාව සමගින් අපි වැඩසටහන නිමාවටපත් කරනවා. ඒත් එක්ක මේ වැඩසටහන සම්බන්ධීකරණයේදී මම හිතන්නේ මම රාජකීයෙක් වශයෙන් මගේ කල්යාණ මිත්‍රයා සඳුන් කීර්තිපාල මම හිතන සකී ජලනි නංගි ඒත් එක්කම තවත් රාජකීයෙක් චමින්ද මෙන්ඩිස් ඒ දෙදෙනාත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම කැමරාකරණය අපිට සහායක දැක්වූ ජනක මල්ලි ඇතුළු සියලුම දෙනාම ආදරෙන් මතක් කරන ගමින්
තවත් SLSP face to face with lawyer පාලිත වැඩසටහනක් සමගින් හමු වෙන පරමාර්ථයෙන් ඔබට ආයුබෝවන් කියනවා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.